Right, okay. Good evening, Pute, Nehara, Gagana. Yes, am I audible? Sir, Yes, yes, yes. කියන්න ගගන. මං හිතනවා උගොල්ලොන්ට ටෙක්ස්ට් බුක්ස් හම්බෙන්නේ නැති කියලා. දැන් නිහාරට ටෙක්ස්ට් බුක් එකක් නැහැ because she is in grade 9 no. ඒ නිසා යාට ටෙක්ස්ට් බුක් එකක් නැහැ. That's why I am sharing the screen. Today we are going to do some activities on your textbook, right? ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන පොඩි ඇක්ටිවිටීස් කීපයක් තමයි කරන්න ලෑස්ති වෙන්නේ. right? හරි. එතකොට අපි මේ පාඩමේ පළවෙනි මේ රෝල් ප්ලේ එක ඩිස්කස් කරා. right? මතක ඇති. yes ගගන ඔයා එදා හිටියා නේද මේ රෝල් ප්ලේ එක ඩිස්කස් කරද්දී? yes හිටියේ නැද්ද? yes sir. අපිට sir තාම පොත් දුන්නේ තවම දුන්නේ නැහැ. නැහැ. හිටියද? හිටියනේ ඒක තමයිනේ. හරි ඔයාලට පොත් ලැබිලා නැහැ. හරි. එහෙනම් ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙන්නේ. right? හරි. අපිට එහෙම වුණොත් කරන්න වෙන්නේ මේ ඇක්ටිවිටීස් ලියා ගන්න වෙනවා right. හරි දැන් මේකේ රෙකෝඩින් එක බලන අය ගාව ටෙක්ස්ට් බුක් එක තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ right. They don't want to write the questions right. Others you should write the question right. මොකද හේතුව දැන් මට දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරනකොට ඔයාලට මේක බලන්නයි ආයි ප්‍රශ්නේ බලන්නයි දෙක තුනක් කරන්න බෑනේ right. ඒ නිසා ප්‍රශ්නේ අපි ලියාගමු right. Put the date and take out your exercise book පුතේ. right. exercise book එක ගන්න වැඩ කරන activity book එක right. activity book එක ගන්න right. activity book, take out your activity book and put the date right. Today 12th of January 2026 right. 2026 January 12 වෙනිදා right. And write the activity number. Activity 1 page number 2 right. First you have to write activity number 1 and in within brackets right. You have to write page number. What is the page number? Page number 2 right. Page number 2. ඔය විදියට activity 1 page number 2 කියලා වරහන් ඇතුලේ ලියා ගන්න. මොකද හේතුව activities දැන් කරගෙන යනකොට දැන් දෙවෙනි පාඩමේ activity 1 එක තියෙන්නේ 30 වෙනි පිටුවේ විතර right. එතකොට අපි දැනගන්න ඕන මොන පිටුවේ තියෙන activity 1 එකද අපි මේ කරලා තියෙන්නේ කියලා right. That's why. Okay. Am I audible? මට පොඩ්ඩක් කියන්න මේ router එකේ පොඩි connection error එකක් පෙන්වන නිසා මම අහන්නේ මේ පැත්තට වහිනවා. right. It's raining. That's why I'm asking. right. මාව පැහැදිලිව ඇහෙනවද නෙහාරා? hello ඇහෙන්නේ නැද්ද මාව? What about මෙයා ගගන ඇහෙනවද මාව? no sir. ඇහෙන්නේ නැත්තම් නෝ කියන්නේ කොහොමද? ලාවට කැඩි කැඩි sir ඇහෙන්නේ. දැන් ඔයාලට මාව ඇහෙනවද පුතේ? yes sir. right දැන් ඇහෙනවා. right හදිසි හරි ඇහෙන්නේ නැතුව ගියොත් එහෙම ආයි කියන්න right. දැන් මම ආයි කියන්නම් ඉස්සෙල්ලා කියපු ටික මං කිව්වේ ඔයගොල්ලන්ට activities text book එකේ activities හොයාගන්න බැරි වෙන නිසා when you write the activity number then ඉස්සරහින් ඔයගොල්ලෝ right ලියන්න page number එකත් right page number 2 right. Put the date and write the activity number 1 and page number 2 right. Please copy down this activity pute a little one right. This one write true or false and you have to note down these statements and you have to draw some boxes against these statements right. මේ statements වලට ඉදිරිපසින් මේ වගේ පොඩි පොඩි boxes ටිකක් ඇඳ ගන්න right. මම ඔයාලගේ class එකේදී කිව්වා දැන් පෑනෙන් ලියන්න ගන්න කමක් නැහැ කියලා right. දැන් පෑනෙන් ලියන්න ගන්න right. පටන් ගන්න පුතේ ටක් ගාලා within 10 minutes you have to finish right. අපි මේ පළවෙනි පාඩමේ මේ කොටසට දාලා ඇක්ටිවිටීස් විතරයි අද ඩිස්කස් කරන්නේ right. ලොකු බරක් දීලා මේ මහන්සි කරවන්නේ නැහැ. අපි හිමීට කරගෙන යනවා. ලබන සතියේ අපි reported speech පටන් ගමු. අපි reported speech උගන්වලා තියෙන්නේ right. නැවත පොඩි මතක් කිරීමක් කරගෙන යනවා. ඔයගොල්ලෝගේ first term එකට reported speech අනිවාර්යෙන්ම එන නිසා right. okay. Within 10 minutes you have to copy down this. Then I will scroll up to the dialogue. You have to read the dialogue and understand it right. Then after that you have to answer the activity number 1 right. මේක ඔයාලා ඉස්සෙල්ලාම ලියා ගන්න right. activity 1 එක විතරයි. activity 1 එකේ number 1
right? not number 2 number 1 එක විතරයි. number 1 එක ලියාගත්තා. ඊට පස්සේ within 10 minutes මම උඩට ඔයගොල්ලන්ට page එක scroll කරනවා උඩට අරගෙන යනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ ඡේදය කියෙව්වා. මේක true the false ද කියන විතරයි තියෙන්නේ. මොකද කලින් මම මේක discuss කරා මේ පාඩම, right? That's why I'm not going to discuss this lesson again and again, right? Okay, try to do. Right. If you have finished, then please put letter A into the chat box. Right. Chat box එකට letter A එක ගහන්න දාන්න මේ ටක් ගාලා මේක දාගෙන ඉවර වෙන ඉක්මන් කරන්න right. activities දෙකක් තියෙනවා කරන්න දෙකයි තුනක් තියෙනවා තුනයි හතරක් තියෙනවා. ඔයගොල්ලෝ ඉක්මන් කරන තරමට අපිට ඉක්මනට අද වැඩ ටික ඉවර කරන්න පුළුවන්. right. ඊගොඩ ගිහලා නිදා ගන්න තමයි තියෙන්නේ. right. good. What about others? Good. Right. Yes, Gagan, are you still writing? Yes or no? නිකන් ඉන්න මේ අර No, ගල්ගි sir. No, not yet. Hurry up, hurry up. Yes, sir. Finished. Finished. Okay, good, right? So, hi Hirun. My fault. I forgot to put into your group the link, right? I forgot that. Then that's why you have to come late, right? Today we are going to discuss the Hirun activity number 1 in page number 2, right? Your textbook, grade 10, right? Grade 10 textbook එකේ activity 2, activity 1 එක, right? මම හිතනවා ඔයාලගා වච්චු පොත ඇති. Take out your textbook, right? Hurry up. So, දැන් අපේ grade 10 ඉන්න චූටි නංගිල මල්ලාට නෑනේ මේ textbook එක තාම ලැබිලා. right? ඒ නිසා මම screen share කරනවා. පුතේ හිරුන් පිටුවේ පොත ගන්න ඔයාගේ activity book එක ගන්න activity book එකේ date එක දාන්න
grade 10 කියලා දාන්න. දාලා ඉවරලා activity 1 page number 2 කියලා වරහන් ඇතුලේ දාගන්න. දාලා activity 1 එක කරන්න. Right? Then this is the dialogue, then you have to read out. Right? This is the one. Right? Okay. මේක කියවලා true the false ද කියලා දාන්න. ටක් ගාලා ඉවරෙච්ච ගමන් ටක් ගාලා chat එකට A ද B ද කියලා දාන්න. Right? A කියලා දාන්න ඉවරයි නම් ටක් ගාලා. Right? මේකට විනාඩි දෙකක්වත් යන්නේ නැහැ. මේක කියවන්න ඔයාගේ පොතේ ඇක්ටිවිටි එක තියෙනවා, කියවන ගමන් බලන්න මේ කියන එක true නම් true කියන්නේ සත්‍ය, අසත්‍ය නම් false. Right?
Right, good. අපි බලමු. Right, shall we discuss? Good. Nehara, good. Gagana, good. Right. Okay, true or false? Right. Uncle Angelo looks the same. Yes, Nehara, true or false? False. Yes, false. Letter F. Mr. Rajan has a beard. True or false? True. True. Very good. Ishini has short hair. True or false? False. False or true? False. Right, Ishini. Mm-hmm. I decided to Balmopi Kivala, right? Uh I decided to shave it off. Ishini, you have changed too. You have long wavy hair. It's look very nice. Yes. Not short hair, long hair, no? Okay, next one. Mithini likes to have wavy hair. True. Yes. True, yes. Mithini has straight black hair. Yes. Yes. False. 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 True. True. Why not? Mithini, you have beautiful straight black hair. Michelangelo කියනවා ඇයි නැත්තේ මිතිනි? You have beautiful straight black hair. ඔයාට තියෙනවා ලස්සන straight කළු කොණ්ඩයක්. Right? So Mithini has straight black hair. It's true. True. Right? Good. What about Hirun පුතේ? කලාද activity එක? Yes. Chat එකට දාන්න බලන්න. Right. Please put into chat box 5 of 5 or 5 of 4. Yes. හතරේ පහෙන් කීයද? පහෙන් පහද? පහෙන් හතරයිද? පහෙන් තුනයිද? හතරයි. Nehara, Hirun. Yes. Good. Fill in the following table using the information gathered about Mr. Rajan from the role play. රෝල් ප්ලේ එකේ මිස්ටර් රාජන් ගැන දීලා තියෙන විස්තර ටික මෙන්න මේකේ පුරවන්නලු රයිට්. අද අපි මේ ටික විතරයි කරන්නේ. ගොඩාක් ලොකු අමාරු වැඩ කොටසක් කරන්නේ නැහැ. මේ ඇක්ටිවිටිස් ටික ඕගොල්ලෝ කරන වේගෙන් කරොත් අපිට ඉක්මනට ක්ලාස් එක ඉවර කරන්න පුළුවන්. නැත්නම් අපිට හිමීට කරගෙන යන්නත් පුළුවන්. රයිට්. ඒ වගේ තමයි. රයිට්. ඕකේ. ඇක්ටිවිටි 2 එක ටක් ගාලා copy down කරගන්න. Please draw the chart. Right. And hurry up. මේක ඉස්සෙල්ලා ඇඳ ගන්න. right. හිරුන් ගාව අච්චු පොත තියෙන නිසා අවුලක් නැහැ. right. හිරුන් ගාව ටෙක්ස්ට් බුක් එක තියෙනවනේ. හිරුන්ට ඒක ප්‍රශ්නයක් නැහැ. right. ටක් ගාලා මේක ඇඳ ගන්න. ඊගාට මම ටක් ගාලා ඔයගොල්ලන්ට උඩට ඩයලොග් එකේ ස්ක්‍රෝල් කරනවා. right. white shirt එකට black pant එකක් දාන්න එපා. මේ size 4 තියාගන්න office එක
Uh, uh, uh. Calling English පොත. ඒ කියන්නේ grade 10 වලදී English අච්චු පොතක් තිබ්බේ නැද්ද? මාර සිද්ධි එක. Right? Mm, right. Come on now. Okay, finished. පොඩි අය ආලා finished ඉවරයිද? No, sir. yes, okay. Right, ඉවරනම් ටක් ගාලා chat එකට ඒ කියලා දාන්න. අපරාධය. ඔයා මට කලින් කිව්වනම් මං ගාව තිබ්බ ටෙක්ස්ට් බුක් නැත්තම් නැතත් මේ මම නිතරම කොළඹ යන නිසා මට අර අධ්‍යාපන ප්‍රකාශනයකට මම නිතරම යනවා පොත් ඒවා මේවා ගන්න ගේන්න තිබ්බා. Right? හරි. Come on now. Yes, I හිරුන් ෂෙයා ලියලා තියෙන ඉතින්. ෂෙයා කොහොමද ලියන්නේ? SHARE ෂෙයා. Right? ඒත් වැරදි හිරුන් SHARE. ඒකුරක් කියන්නේ SHARE share. Right, okay, good. ඒගොල්ලෝ copy ground කරගෙන ඉවරයි. Right. Read the text here. මෙන්න text එක තියෙනවා. Right?
Yes, finished පුතේ. Yes, Gagana, very good. What about Nehara? Finished. Hirun? Yes, good. Hirun, what about you, Pute? Finished? Right. අපි features බලමු. Fill in the following table using the information you gather about Mr. Rajan from the role play. Right, name Mr. Rajan, then types. There are some 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. There are 10 features and you have to detail them. Right. Age. Yes, his age. What about his age? Middle age. Yes, middle aged. මැදි වයසේ. Body. Well built. Well built. හොඳින් වැඩුණු. If you don't know the meanings, then you have to note down that. Complexion. Fair in complexion. Fair in complexion. Yes. සුදු පාට හමක් තියෙන්නේ. Height. උස. 180. Yes, very good. 180 centimeters. ෂා හොඳයිනේ හිරුන් මේ අපේ ගගන. Right? Nose. Pointed nose. Yes, pointed nose. And face. Face. Yes. Beard. Sorry. Beard. Where's beard? Yes. නැත්තම් ඒකට ගන්න ගන්න. Not beard, that is beard. Beard. උඩු රැවුල. Right? අපිට ලියන්න පුළුවන් face with a beard. Right? You have to complete the sentence as face with a beard. Right? Face with a beard. Not beard, beard. Face with a beard. And hair, konde. Very thick and black. Yes, very thick and black. And others, what are the other features? Sharp ear. Yes, Sharp ear. yes, sharp eyes, not ears. Sharp eyes. Yes, look very pleasant. Right? Look very pleasant. Then features, no? Right? These things. Sharp eyes and look very pleasant. Pleasant means, what is the meaning of pleasant? Gagana? ප්‍රියජනක. Yes, ප්‍රියජනක නැත්තම් පියකරු අපි කියන්නේ ප්‍රසන්න පියකරු ප්‍රියජනක. Right? Okay, good. Then good. Right? ඔන්න activity 2 එකත් ඉවර කරා. Right? Third one එකට යමු. Right? Third one එකේ තියෙන්නේ describe කරන්න. Right. මං හිතන්නේ මම ඔයගොල්ලන්ට මෙන්න මේ ටික ලියා ගන්න දුන්නා ඔයගොල්ලන්ට. Right? මම වෙනම දුන්නා ඔයගොල්ලන්ට ඒ ටික ලියා ගන්න. අන්න ඒව පාවිච්චි කරලා පුතේ ඔයාලට තියෙන්නේ this boy has දැන් දන්නවනේ තියෙනවා ඉන්නව ඇත කියන්නනේ කෙනෙක් ගාව තියෙනවා ඉන්න දෙයක් තියෙනවා නම් අපි කියන has have මොනවා හරි දෙයක් කොහේ හරි තියෙනවා නම් there is there කියලා දැන් දන්නවනේ කියන්න. right මෙන්න මේ රූපේ දිහා බලලා මේ තුන් දෙනා ගැනම ලියන්න ඕනේ නෑ මේ හය දෙනා ගැනම ලියන්න ඕනේ. ඔයා කැමති තුන් දෙනෙක් ගැන describe කරන්න පුතේ. ඔයා කැමති තුන් දෙනෙක් ගැන describe කරන්න මෙන්න මේ විදියට. right this boy has a round face. right මෙන්න මෙයාට තියෙන round face එකක්. මම නම් ඒක round face එකක් වගේ පේන්නේ නෑ. right එනට ඔයාලට පේන්නේ කොහොමද? ඔයාලට මම මූණු වල හැඩ දුන්නා. right පෙනුම කොහොමද? right දුන්න නේද නේ? හර ඔයාලගේ ක්ලාස් එකේ නේද දුන්නේ? Yes sir. yes good right හරි එතකොට කොණ්ඩේ කොහොමද? beard එක කොහොමද? එයාගේ nose එක කොහොමද? right ඔයා කැමති තුන් දෙනෙක් ගැන මෙතන describe කරන්න. right activity 2 right activity 2 කියලා දැම්මා. describe the appearance ඒ කතන්දරේ මුකුත් ඕනේ නැහැ. කෙලිම ඔයා කැමති කෙනාගේ රූපේ A නම් A B නම් B එහෙම දැම්මා. right describe කරන්න සාමාන්‍යයෙන් sentences පහකින් එක්කෙනෙක් right පහක් ඕනේ නැහැ. තුනකින් එක්කෙනෙක්ව තුනකින් describe කරන්න. right I will show the pictures and I have given you the features also. right මේ face එක නම් මෙහෙමයි කියලා මම ඔයගලන්ට දුන්නා. right ඒව දීලා තියෙන්නේ.
right. Good. හරි. Please read out your sentences පුතේ. ගගන. Yes. A boy has a young man. A boy He has a young man. Has means what is the mean? Yes. I have a pen means what is the meaning? මොකද්ද තේරුම? I have a pen. මට තියෙනවා පෑන. එතකොට A boy has කිව්වහම A boy ට තියෙනවා තරුණ මිනිහෙක්. එහෙමද? Yes. A boy is a young. is a young man. The young man කියන්නේ මේගොල්ලන්ට මේ සාමාන්‍ය මේ තරුණ අයට. දැන් අපේ වයස young. දැන් මේගොල්ලෝ young නෙමෙයිනේ මේගොල්ලෝ. මේ චූටි ළමයෙක්නේ සාමාන්‍යයෙන් මම හිතන්නේ grade 3 4 වගේ ළමයි ඉන්නේ. හ්ම්? Yes. young කියන එක ගන්න පුළුවන්ද? තරුණ කියන එක. Yes. සාමාන්‍යයෙන් තරුණ කියන එක ගන්න බෑ මෙයාලට young කියන එක. right? younger එහෙම ගන්න පුළුවන්. right? නමුත් young කියන එක එකපාරට ගන්න බෑ. right? young කියන එක. වෙන වචනයක් බලන්න. yes. ඔයාගේ අඩුපාඩු හදාගන්න පුතේ බලන්න එතන. නිහාර read out your answers. D. He has fair in complexion. Hmm. He has a beard. He Hmm. has a short hair. Yes, very good. Next one. She has pale in complexion. Hmm. She has a round face. He Hmm. has a long hair. Yes, very good. Yes. She has tan in complexion. Hmm. She has a wavy and short hair. She Uh-huh. has a oval face. Yes. Then her hair, sorry, her hair is not wavy, right? This is curly hair, right? Curly hair. Then wavy hair means this one, right? Wavy hair is this one. This is not straight, right? Straight කියන්නේ කෙලින් තියෙන කොණ්ඩ. මෙතන wavy පොඩි නැම්මක් තියෙන්නේ, right? But this is curly hair, right? Okay. Hirun, please read out your answers පුතේ. ආගේ answers ටික read out කරන්න බලන්න ටක් ගාලා. D. This boy has a beard. This boy has a oval face. This boy has a pointed nose. E. This girl has a long hair. This girl has a wavy hair. This girl has a sharp eyes. F. This girl has a curly hair. This girl has a sharp eyes. This girl has a pointed nose. So, I'm sorry, right? I forgot to unmute the microphone. So, then I will describe letter B, right? Letter B එක මම describe කරනවා. right? හරි. අපි මෙයාගේ ඉස්සෙල්ලාම තට්ටෙන් පටන් ගන්නවා. He has a, right? He has a bald head, right? He has a bald head.
And he has a, he has a, sorry, and he has a pointed nose. Pointed nose. He is a හොඳින් වැඩුණු ශරීරයක් තියෙනනේ. He is a well built BUILT man. Right? And I'm going to describe C, right? Letter C. She is an old woman and her hair is short, short, සහ grey. White ගමු grey. අපිට grey කියන්නත් පුළුවන්. කළු පාට ටිකක් පේනවද නෑනේ? White. Right? And what are the others? තව මොනවද ඔයාලට මෙයාගේ රූපේ පේන්නේ? මෙතනින් බලමු. Complexion එක fair. අපිට කියන්න පුළුවන්. She is fair in complexion. Right? Okay. මේ දෙකත් ලියගන්න ටක් ගාලා ලීලිය රේට් ටක් ගාලා chat එකට A කියලා දාන්න. Yes, Sasan, today we are discussing some activities in your textbook, right? If you got the textbook, then take out your textbook, right? එහෙම නැත්තම් textbook එකේ මම screen share කරලා තියෙන්නේ activity එක ලියාගත්තා. ඒ විදිහට කරගෙන යන්න තියෙන්නේ, right? Did you get the textbook, Sasan? Yes, sir. All right. So we are discussing activity number 2, page number 5, right? Okay. Okay. Then you don't want to write the question, right? Then put the date and start from activity 3, right? Activity 3 එකේ ඉඳන් පටන් ගන්න තියෙන්නේ. You don't want to write the question, then you have to look at your textbook and you have to write the correct answer and put the numbers, right? Correctly. Then you Okay, have sir. to, yes, good. You have to note that what is the activity number and what is the page also, right? Like this. And I have noted that, yes, like this, right? Activity 1, page number 2, like that. Okay. Now, I will give some time to note down these things. Then B and C, right? Please note down these two. May they can note down කරගන්න. එකට. Okay, activity 2 එකේ 3 එකේ තියෙන listening එකක්. Right? Listening එකක් තියෙන්නේ අපි ඒක කරමු. තව චුට්ටක් පහළට ගිහිල්ලා, right? අපි activity 4 එක බලමු. Yes. Write a similar description of your ආන ඒක කරන්නත් මම ඔයගොල්ලන්ට listening එක දෙන්න ඕන, right? හරි. අපි ඒක listening එක කරමු. ලෑස්ති වෙන්න බලන්න.
right? I will describe, right? මම describe කරනවා මෙයාලා ගැන. Then you have to identify. Are you ready? Am I audible to you properly? හොඳට මාව ඇහෙනවද? මේක ඇහෙන්නේ නැත්නම් හරියට මේක කරන්න අමාරුයි. Right? Then there are some names here, 6 people's names, right? ඒගොල්ලන්ගේ නම් ටික දාලා තියෙනවා. ඒගොල්ලන්ව ඔයාලට අඳුර ගන්න තියෙන්නේ who is Mrs. Ramya, who is Madini, and you have to identify who is that, right? Okay. Mr. Ravi Balan, right? Listen to me carefully, right? Mr. Ravi Balan is a person, right? Is a person with a beard and he has a squared face, right? Mr. Ravi Balan is a person. He has a beard and his face is squared, right? Then, did you identify who is Mr. Ravi Balan? Please put into the chat box. Who is Ravi Balan? Yes, second one, no? Then there's only one person with a beard, right? Sorry. Sorry. Not beard, right? No. Now, not number 2. Not number 2. Who is Mr. Ravi Balan? I will describe again, right? Mr. Ravi Balan is a person with a beard and his face is squared and he is looking like a well-built person and he is a middle-aged man. He is wearing a long-sleeved shirt with yellow color and with a belted pant. So, can you identify? Yes, 5, right? Mr. Ravi Balan is 5th person, right? 5th person, right? Next one, right? Very good. හැමෝම හොඳයි. Next one, අපි බලමු ටක් ගාලා. හරි. දැන් මේකෙදි මයික් එක ටක් ගාලා අන්මියුට් කරලා කියන කෙනා තමයි හරි ඈ. ටක් ගාලා මම කියනකොට දැන් සමහර කෙනෙකුට මම පළවෙනි වාක්‍යය කියනකොට මම අඳුර ගන්න පුළුවන්. එතකොට ටක් ගාලා මයික් එක අන්මියුට් කරා ටක් ගාලා කියන්න, right? පොඩි ගේම් එකක් වගේ කරන්නේ. Right. Mrs. Ramya Vitarana is a beautiful woman and she has a straight hair and her lips are thin and she has sharpened eyes. She is wearing a national dress like sari, but it's not a sari. Yes, anyone can identify? 4. Yes, 4. Very good. 4. And there's a necklace and she is wearing a necklace, right? Then there's a necklace here, no? Okay. Next one. Mr. Mohammed Razik. Mr. Mohammed Razik is a well-built person with a beard, covered his face, right? 2. Yes, no. There's no beard, no. There's only mustache, right? Beard කියන්නේ මූණ වටේම. Yes, 3. anyone can? Yes, 3. Good. සසන්ට අග්ගල මයික් එක අන්මියුට් කරලා කියන්න ඕන, right? Okay. Mrs. Madani Balan, right, is a beautiful woman and she is wearing a necklace and also she has a
straight hair with decorated by flower garlands. Yes, please unmute your microphones. Yes, One. yes, one. Very good. Right. Next. Then ඉතුරු වෙලා තියෙන්නේ Mrs. Sarojini Silva විතරයිනේ. So then Mrs. Sarojini Silva is here now. She is an old man, all woman, right? Just like all woman. මොකද අර කුද ගහගෙන නිකන් අපිලිවෙල විදියට සාරිය ඇඳලා තියෙන්නේ, right? සාමාන්‍ය වයසක මිනිස්සෙක් වගේ. And she also, then there's a necklace also. And there are some bangles, right? There are some bangles in her hand, right? She is wearing a zari, right? And there's a small bag in her hand, right? Like that. Okay. Then next one, write a similar description, right? Then you have identified who is the person, right? කවුද මේ කෙනා කියලා අඳුරගත්තා. Right? Activity 4 එක බලන්න පුතේ writing and speaking එකක් තියෙන්නේ. You have to write a similar description. ඔයාට ලියන්න තියෙනවා මේ වගේම දැන් මම ඔය පොඩි description එකක් කරානේ. ඔයාට ලියන්න තියෙනවා ඔයාලගේ class teacher ගැන. ඉස්කෝලේ class teacher ගැන you have to write a small description. එයාගේ පෙනුම කොහොමද, right? හරියට ගලපලා ලියන්න බලන්න. ඉස්සෙල්ලාම පටන් ගන්න. Right? The name of my class teacher is Mrs. or Miss, right? Miss කියන්නේ බැඳලා නැත්තම් Mrs. නම් කසාද බැඳලා. Right? Mrs. Kumarasinghe. ගොඩක් කලාට අපි ලියන්නේ surname එක, right? She is middle-aged, right? A like that, then you have to write a similar description, please. Sir, පටන් ගන්න විදිය. පටන් ගන්න මෙහෙම තමයි. The name. මගේ පන්ති භාර ටීචර්ගේ නම. The name of my teacher, my class teacher is Mrs. Then you have to complete, right? MRS can Mrs. Then if she is not married, right? She is unmarried, then you have to write Miss. Only Miss. Right? Then you have to start like that. හරියට ගගෙන සිහියෙන් ලියන්න හැසෑව එහෙම දාන්න එපා නිකන් මොන හරි දෙයක් තියෙනවා නම් එයා ගාව විතරයි අපි හැස් දාන්නේ.
Yes, finished පුතේ. Sasan, Hirun. Yes, sir. Yes, good. Read out your answer, the Sasan. The name of my class teacher is Mrs. Preeti Madam. She has a black hair and slim build. Her age is mid-30s. She has a fair complexion. She has average height. Mm-hmm. Good. තව හැබැයි ප්‍රීතිමලි මිස් කෙනෙක් විස්තර කරන්න පුළුවන්, right? Okay. What about Nehara? Good. Sasan one is good, huh? The name of my class teacher is Mrs. Chandani. She is middle-aged and she has fair complexion. Hmm. She has long and wavy hair. Hmm. She is wear sari. She is wear a necklace and a bangle. Hmm. She has round face and she is tall. Her She, look is very wait a pleasant. second. She has a round muhunak, right? Okay. Okay. Continue. එච්චරයි ලිව්වේ sir. All right. Okay. Good. Right. Gagana. The name of my class teacher is Mrs. Sajini. She is a young man. Ah. Her hair is Sachini man කෙනෙක් උනේ කොහමද? Sachinද එහෙනම්. Sachini means then she is a woman, no? Young man. ඉස්කෝලේ ගිහින් ටීචර් පෙන්නන්න. Oh. young woman. Ah. Her hair is long and black. She has a ho. pointed nose. මොකක්ද ඒ කිව්වේ? Her hair is long and black. he hair he කියන්නේ ඔහුනේ දරුවෝ. මොකක්ද ඒ උනේ? Her her hair hair. is long and black. Ah. She has a pointed nose. Hmm. She has her No, hair no, in no. C complexion. hash නෙමෙයි. Not C hash. She has. She has fair in complexion. No, she is. No, she is fair in complexion, not has. Has කියන්නේ තියෙනවනේ. ඇය හැම පාටින් සුදුයි. ඇය හැම පාටින් සුදු තියෙනවා කියන්නේ නෑනේ. Right? She is fair in complexion. Yes. She is 160 centimeter in height. ගන්නද 100 ටීචර් එන්න බිත්තියට හේතු වෙන්න මම මයින්නම් කියවද 160. Okay. මේකදී අපිට අදාළ නැහැ හරියට සෙන්ටෙන්ස් එක ලියවන එච්චරයි. Right. Okay. She has a oval face. She has a oval face කියන්න පුළුවන්ද? O කියන්නේ මොන අකුරක්ද? Vowel. එතකොට She has oval face. she has an oval face. දරුවෝ vowel එකක් නම් n word එකක් නේ. She has an oval face. එච්චරයි sir. Okay, good. Hirun? The name of my class teacher is Mr. Ruan. He is well-built man. He has a beard and he has a sharp eyes. He is a pointed nose. he is a tall. pointed nose කියනවාද? he is කියන්නේ ඔහුනේ. ඔහු pointed Sir, නහයක්ද? She has a pointed nose. He is a pointed nose. ඉතුරුව? He is tall. එපමණද? එච්චර. Good. හොඳයි එතරම් හොඳයි. right? ඔය අඩු චූටි අඩුපාඩු ටිකක් තියෙන්නේ. right? ඒ අඩුපාඩු ටික හැමෝම හදා ගන්න ඕන. right. හරි. මෙන්න මේ දෙක තියෙනවා. right? හරි. මෙන්න මේ දෙක මම පොඩ්ඩක් ඩිස්කස් කරනවා. right? after that අපි මෙන්න මේ ඇක්ටිවිටි එක කරමු. එතකොට ඊගාවට අපිට ලැබෙන සතියේ තියෙන රිපෝටඩ් ස්පීච් කතා කරන්න. right? හරි.
look at this one, right? Textbook නැති අය බලා ගන්න මෙන්න මේ activity 6 එකේ තියෙන reading එක, right? Now you know what is a notice, no? ගිය සතියේ notices ගොඩක් ලිව්වා. හැබැයි කවුරුත් මට උත්තර එව්වේ නැහැ, right? වැඩක් නැහැ ඒ නිසා. මේ සසන් අනිවාර්යෙන් මට හෙට වෙනකොට වාගේ උත්තර ටික ඕන. අනිත් අයටත් එච්චර තමයි, right? ගගන අනිවාර්යෙන් ඕන. Okay. Read the following notices and the announcements. Copy the table given copy the table given at the end into your writing book and complete it. Right. So missing dog. Please read this one. This notice, please. Gagana, please read out this one. Missing dog. Missing dog. Nicky, a Labrador cross, has been missing since 3rd May. Last seen where a red column with a name tag. The license number No. is License. The license number is D. Not license. Pandasar. Hey, license do it license number. License number is D. Pandasarsiya anu. කොහොමද ඒ කිව්වේ? ඊටු ටික සිංහලෙන් කියන්න එපා. D5498. එහෙමයි අපි කියන්නේ. D5498. Nicky is golden brown in. දරුවෝ නිකී නෙමේ නික්. Nicky is golden brown in color and has a black Snout. snout. There is a white patch on its head. It's දරුවෝ it's උගේ කියන්න. Its head. If found, please contact the location. Contact the closest. Close කියන එකේ ළඟ. Close කියන්නේ ළඟම closest. Closest police station or call. මම කියලා තියෙනව නේද police කියලා වචනයක් නැහැ. Police station. Police station or call 1122 432432. අපි ඒක කියන්නේ කොහොමද? 1122 432 432. Right, like that. Yes. A handsome. Handsome නෙමෙයි handsome. Handsome. Reward. White. Awaits anyone who provides any information on Nick. Yes, good. Right? වෙනද රීඩි ගොඩක් හොඳයි. Okay. Nick is a Labrador. Cross has been missing since 3rd May. මැයි 3 වෙනිදා ඉඳන් මේ Labrador කියන cross බල්ලා Nick බල්ලා Nick කියන Labrador cross බල්ලා නැති වෙලාවල. Last seen අන්තිමටම දකින්නකොට wearing a red collar with a name tag. අන්තිමටම දකින්නකොට ඇඳ මේ දාගෙන ඉඳලා තියෙන red color රතු පාට අර කරපටියක් එයාගේ name tag එකත් එක්ක එයාගේ නම ගහපු පොඩි tag එකක් එක්ක. The license number is D5498, right? License number එක තමයි D5 D5 498, right? ඒ කියන්නේ D5498. Nick is golden brown. එයා golden දුඹුරු පාට, right? රත්තරන් පාටට හුරු දුඹුරු පාටක්ලු එයාගේ පාට. And has a black snout. හොම්බ කළු පාටයි ලු, right? There is a white patch. It's on its head. It's මෙතන it's කියන්නේ උගේ කියන එක, right? උගේ it's. දැන් his කියන්නේ ඔහුගේ, her කියන්නේ ඇගේ, උගේ කියන්න it's, right? There is a white patch on his head. If found, හම්බුනොතින්, right? හම්බුනා නම්, please contact the closest police station or call 1122 432 432, right? If found, හම්බුනා නම් please contact සම්බන්ධ කරගන්නලු ළඟම police station එක හෝ, right? police ස්ථානය හෝ මෙන්න මේ number එකට call කරන්නලු.
a handsome reward. ඒ කියන්නේ වටිනා ත්‍යාගයක් බලාගෙන ඉන්නවලු, right? Awaits බලාගෙන ඉන්නවලු anyone who provides any information on Nick. Nick ගැන උත්තරයක් දෙන කෙනෙක් වෙනුවෙන් වටිනා ත්‍යාගයක් බලන් ඉන්නවලු එයාගේ වෙන්න, right? Like that. Okay, next one. Please, Hirun, read out this one. Found a brown color man's Not man's, men's wallet. wallet with money and two credit Credit cards. in it was found yesterday, 10th June, around 4:30 p.m. near the Children's Park on Park Street, Colombo 5. The owner can contact the Security office. security office of the Children's Park to claim the wallet. Claim කරගන්නවා. The wallet. Yes, good, right. A brown color, right? දුඹුරු පාට men's wallet එකක්, පිරිමි wallet එකක්. men's කියන්නේ පිරිමින් පාවිච්චි කරන men's wallet with money and two credit cards. credit card දෙකක් එක්ක අපි ඒවට කියනවා හරපත්. මට මතක විදිහට credit card වලට අපි සිංහලෙන් කියන්නේ හරපත්, right? credit cards දෙකක් එක්ක සල්ලිත් එක්ක හම්බුණාලු ඊයේ, ඒ කියන්නේ 10 වෙනිදා, ජුනි 10 වෙනිදා around 4:30 pm near the Children's Park on Park Street. Park Street එකේ තියෙන Children Park එකේ තිබිලා හම්බෙලා තියෙන Colombo 5, කොළඹ 5. The owner means අයිතිකරු. Right? If you don't know the meaning, owner means අයිතිකරු. Please take out your professor book and write that. Owner can contact, සම්බන්ධ කරගන්න පුළුවන්ලු. Can contact, can කියන්න පුළුවන්, contact කියන්නේ සම්බන්ධ කරගන්නවා. The security office means ආරක්ෂිත කුටිය, කාර්යාලය of the children park එකේ. To claim කියන්නේ ලබා ගන්න. අපි කියන්නේ warranty එකක් claim කරනවා, right? warranty එකක් claim කරගන්න. To claim the wallet එක ලබා ගන්න, right? found එකක්, දෙකද හම්බෙච්ච එකක්. Next one, the last one. Sasan, please read out your answer, Pute. Guess who it is? Attention please. Welcome to Guess Who Is competition. This competition is open to all. We will read a description of a person who is here at the carnival. All you have to do is to find him and bring him to the registration desk. Our mystery person. Our mystery person today is a man. He is about 5 feet and 10 inches tall, and his dark complexion. He has a big birthmark on his left cheek. He is wearing a white color long sleeved shirt, a pair of black trousers, a white hat, and a pair of black sandals. Hurry. Find him and win a prize. Very good, right. Attention please, right? මෙන්න මේක හොඳට මතක තියාගන්න. Attention please. කරුණාකර අවධානය දෙන්න. මේක announcement එකදී ඔයගොල්ලන්ට ගොඩක් වැදගත්. Welcome to Guess Who Is right? මේක දැන් announcement එකක්නේ. මේක අපි දැන් සාමාන්‍යයෙන් කරුණාවෙන් සවන් දෙන්න එහෙම කියන්නේ නැහැ නේ. දැන් අර කෝචි ස්ටේෂන් එකේ වගේ එහෙම කියන්නේ නැහැ. අපි කියන්නේ කරුණාවෙන් සවන් දෙන්න. අන්න ඒ විදිහට attention please. Welcome to Guess Who He Is competition. The competition is open to all. Competition එක හැමෝටම විවෘතයිලු. Right? We will read a description of a person who is here at the carnival. අපි description එකක් කියවනවලු. We will read a description of a person, මනුස්සයෙක් ගැන, who is here at the carnival. Carnival එකේ ඉන්න. All you have to do is to find him and bring him to the registration desk. All you have to do, all හැමෝටම කරන්න තියෙන දේ තමයි to find him, එයාව හොයාගන්න, ඒ වගේම bring him to the registration desk. ලියාපදිංචි කිරීමේ මේසය, registration desk means ලියාපදිංචි කිරීමේ මේසයට අරගෙන එන්න.
our mystery person අපේ අභිරහස් පුද්ගලයා today is a man අද අපේ අභිරහස් පුද්ගලයා පිරිමි කෙනෙක් man කියන්නේ පිරිමි woman කියන්නේ කාන්තාව right he is about 5 feet and 10 inches අඩි 5යි අඟල් 10ක් විතර උසයිලු and is dark complexioned කළු පාට හමක් අඳුරු පාට හමක් තමයි තියෙන්නේ he has a big birthmark on his left cheek එයාගේ කම්මුලේ cheek කියන්නේ කම්මුල if you don't know the meaning then write that cheek කියන්නේ කම්මුල right cheek කියන්නේ කම්මුල එයාගේ වම් කම්මුලේ ලොකු birthmark එකක් තියෙනවලු he is wearing a white color long sleeved shirt අධික සුදු පාට shirt එකක් ඇඳන් ඉන්නේ and pair of black trousers right කළු පාට trouser එකක් and white hat එකක් දාගෙන ඉන්නවලු and a pair of black sandals right sandals දෙකක් දාගෙන ඉන්නවලු කළු පාට හරි ඉක්මන් කරන්න හරි කියන්නේ පුතේ ඉක්මන් මං කියන්නේ hurry up ඉක්මන් කරන්න හරි find him ඔව්ව හොයාගන්න and win a prize තෑග්ගක් දිනා ගන්න right okay then you have to fill this grid right grid එක කියලා කියන්නේ මේ වගේ වගුවකට අපි කියනවා the thing describe what is the thing the first one එකේ මොකක්ද describe කරන්නේ labrador dog right nick a labrador cross right dog බල්ලෙක් ගැන ඒක ලිව්වා කවුරු ගැනද ඊට පස්සේ යාගේ appearance special features මොනවාද contact details අන්න ඒ විදියට මේ ඡේද තුන මම දැන් discuss කරලා තියෙන you have to do at the home right ලබන සතිය අපි පටන් ගන්නවා reported speech අපි කලිනුත් reported speech කරලා තියෙන්නේ නමුත් හෙට චුට්ටක් නැවත ලබන සතිය නැවත මතක් කරලා දෙනවා right reported speech ගැන ඒ වගේම ලබන සතියේ ඉරිදා grade 9 grade 10 අයත් අනිවාර්යයෙන්ම paper discussion එකට එන්න ඕනේ grade 11 අයගේ right එදාට අපි discuss කරන්නේ ටිකක් වැදගත් paper එකක් ඔයගොල්ලෝ දැන් O level papers වලට හුරු වෙන්න ඕනේ ඒ නිසා ටිකක් වැදගත් paper එකක් එදාට අපි discuss කරනවා ලබන සතිය right මේ ඉරිදා නෙමෙයි right මේ ඉරිදා නෑ classes මේ ඒ කියන්නේ grade 11 අයගේ paper class එක නෑ නිසා ලබන සතිය ඉරිදා තමයි ඔයාලගේ class එක තියෙන්නේ ඔයගොල්ලෝ හැමෝම එන්න ඕන grade 11 අය නම් කොහොමත් එනවා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම එදා class එකට එන්න ඕන සාමාන්‍ය මාසෙකට දවසක් විතර ඔයගොල්ලන්ට grade 11 එකේ paper discussion එකට එන්න වෙයි මොකද ටිකක් වැදගත් paper එකක් discuss කරනකොට ඔයගොල්ලෝමත් එකට join කරගන්න නිසා සහ මේ මාසේ අන්තිම සතියේදී ඔයගොල්ලන්ට පොඩි exam එකක් තියෙනවා ඒකටත් ලෑස්ති වෙන්න right හරි එතකොට ඒක සම්පූර්ණයෙන් හැදෙන ලබන සතිය උගන්වන reported speech සහ tenses 12න් right tenses 12න් සම්පූර්ණයෙන් මේ paper එක හැදෙන grade 10 අයගේ සහ passive voice වලට හැදෙනවා paper එක right ඔය කොටස් ටික පොඩ්ඩක් practice කරන්න right හරි so අදට මෙච්චරයි අපිට කරන්න තියෙන්නේ right මොන හරි ප්‍රශ්න තියෙනවද any doubts so far මොන හරි ප්‍රශ්න තියෙනවද පුතේ සසන් No, sir. no right දැන් තව ටික දවසක් ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ ක්ලාස් එක ක්ලාස් ටයිම් එක වැඩි කරනවා right සාමාන්‍ය සෙකන්ඩ් ටර්ම් එකේ අග විතර වෙනකොට අපි පැය ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරනවා right එතකොට සසන්ට ප්‍රශ්නයක් නෑ සසන් ක්ලාස් ටයිම් එක තාමත් මාරුන්නේ නැද්ද No, sir. not yet no හරි අපි ඒක බලමු ඉස්සරහට කොහමද ඔයගොල්ලන්ගේ ක්ලාස් ටයිම් එක වැඩි වෙනවා කියන එක මතක තියෙනවා ඒතකොට සසන්ට ඒක ලොකු පාඩුවක් වෙන එකක් නෑ right සාමාන්‍යයෙන් අපි දැන් grade 11 අය කියන ටයිම් එක වගේ තාටි කාලයක් ගියාට පස්සේ අපි ගමු right හරි වැඩ කරන්න සසන් නෝටිස් ටික ලියලා එවන්න ඕන අනිත් අයත් ඒ විදිහටම අනිවාර්යෙන් ලියලා එවන්න ඕන ඔව් ඒ නෝටිස් වල වැඩ කරන්න right ඕගොල්ලන්ට reported speech චුට්ටක් නැවත මතක් කරගන්න ගිය සතියේ ලබන සතියේ උගන්වන්න කලින් මම ඕගොල්ලන්ට පොඩි weekly revise එකක් දෙනවා කලින් උගන්වපු දේවල් මතක් කරගන්න reported speech වලට අදාළව right chat එකේ බලමු මොනවද තියෙන්නේ sir ඔය කීවෙනි පිටුවද හොයාගන්නේ sir yes මේක පුතේ page number 8 page number 7 and 8 පුතේ right page number 7 and 8 හරිද එතකොට ඒ වැඩපිළිවෙල තියෙනවා right ඒ විදිහට ලස්සනට වැඩ ටික කරගෙන යමු first term එකේදී අනිවාර්යෙන් 90 over 90 ගන්න බලමු right 90ට වැඩිය ගන්න බලමු so Nehara then now you are not grade 9 අනිත් subjects වල you are in grade 9 but you are in grade 10 right grade 10 වල තමයි ආයිති
right? You don't want to join the grade 9 class again and again because you have discussed all these things that you have to learn in grade 9 at you are in grade 8, right? Or grade 10 or grade 8 already you have learned all these things that you have to learn in grade 9, right? That's why I'm not asking you to join the grade 9 class. Then you have to join the grade 10 class, and after that you are in grade 11. Then after that you have to put your English textbooks and everything away from away. Then after that you have to pay your attention on the other subjects. You have only 8 subjects to learn, right? You can keep your English books and papers and everything away, right? ඒ අවුරුද්ද ඇතුළත grade 11 වලදී ඔයාලට ඉංග්‍රීසි ඕන නැහැ. ඕනුනොත් එහෙම නිකන් ඔය ක්ලාස් එකට ඇවිල්ලා නිකන් අහගෙන ඉන්න. මම මේ මට්ටමට ඔයා හැදෙනවා, right? බය වෙන්න දෙයක් නැහැ. හැදෙන මේ මට්ටමට වැඩ කරන්න ඕන. දැන් ඔයාට no excuses. ගිය අවුරුද්ද නම් පොඩි excuses දුන්නා වැඩ කරේ නැති වුණාට කමන්නේ. But now you don't have any excuse for these things, right? මේගොල්ලෝ වැඩ කරන ප්‍රමාණයට මොකක් වැඩ කරන්න ඕන, right? ලබන අවුරුද්දේ O levels ලියනවා කියන කොළුවේ තියාගෙන මේ ඉංග්‍රීසි වලට මහන්සි වෙන්න, right? එතකොට ලබන අවුරුද්දේදී ඔයා grade 11 වලට ගියාට පස්සේ හරිය එතකොට මහන්සි වෙන දෙයක් නෑ ඉංග්‍රීසි වලට. ඊට පස්සේ ඉංග්‍රීසි ඉතින් පන්තියාවත් එකයි නැතත් එකයි මොන හරි ඉතිරි සබ්ජෙක්ට් අටට මහන්සි වෙලා, right? ඉංග්‍රීසි මීඩියම් නේ. එතකොට ඉතිරි සබ්ජෙක්ට්ස් අටට ගොඩක් මහන්සි වෙලා 9A's ම ටාගට් කරන්න තමයි තියෙන්නේ, right? ඉස්කෝලේ හොඳම රිසල්ට් එක බෙස්ට් රිසල්ට් එක ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකෙන් දානවා කියන එක ටාගට් කරලා දැම්මම වැඩ කරන්න, right? දැන් පොඩි ළමයි වගේ ඔයගොල්ලෝ නිදා ගන්නට පුරුදු වෙලා ඉන්නවා නම් 8 පහ වෙනකොටම 9 පහ වෙනකොටම නිදා ගන්න එපා. don't sleep, right? අඩුම තරමේ at least you have to work around 11 o'clock 11:30 o'clock අඩුම ගානේ 11:00 විතර වෙනකන්වත් වැඩ කරන්න ඕන ඕගොල්ලෝ, right? Then Hiron and Dimuth you have to work at around 1 o'clock, right? පාන්දර 1 විතර වෙනකන් වැඩ කරලා සාමාන්‍යයෙන් උදේ 5ට විතර හැරෙන්න ඕන. මොකද ඔයගොල්ලන්ට තියෙන කාල පරාසයත් එක්ක. දැන් grade 10 අය අඩුම ගානේ 11:00 වෙනකන් වැඩ කරලා 5ට හැරෙන්න try කරන්න, right? උදේ 5ට හැරෙන්න try කරන්න, right? මම බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් 9A's ඕගොල්ලෝ හැමෝගෙම especially සසන්, right? 9A's අනිවාර්යෙන් target කරන්න. අනිත් අයත් එහෙම තමයි හිරුන්. දැන් හිරුන්ලට තමයි exam ළඟම 9A's target කරලා මාර විදියට මහන්සිලා වැඩ කරන්න ඕගොල්ලෝ හැමෝම, right? So we can wind up the class now. And is there anything to tell specially? No, I think there's nothing to tell specially. So thank you very much for your participation and good night. See you all. May the Triple Gem bless you. Thank you, sir. Good Yes, night. good night. Yes, sir. Good night. Good Thank you, sir. Good Good night.